සියලු දෙනාටම ස්වභාව ධර්මයේ සත්‍ය අවබෝධ වුණු දවසක් වේවා. ඔබ මේ සෑම ධර්මයක්ම සුරකින්නට ඉගෙන ගත්තට අඩුපාඩුවක් වුණ වෙලාවට ඔබේ සිත ධර්මයෙන් පෝෂණය වෙලා නම් අඩුපාඩුවක් දැනුනේ කොහොමද? ඒ ගැන උදාහරණයකින් අපි හඳුනගමු. සත්‍ය පහදගමු. ඔබ හිතන්න දුප්පත් නිවසක උදේ ආහාරය වෙනුවෙන් ඒ අයට ලැබුණේ කැඳ විදුරුවක් විතරයි කියලා. ඒ අතරතුර අල්ලපු ගෙදර නිවසේ ඒ මව දරුවන්ට කතා කරනවා විශේෂ ආහාර වේලක් ගන්න අපි හිතමු රයිස් එකක් කියලා. දැන් කැඳ විදුරක් බොන ඔබේ සිත තුල ඇති වෙන්නේ මොකද්ද? මදිකමක් අඩුපාඩුවක් සිත තුල ඇති වුණා නේද? ඔබට ලැබුණේ ලුණු කැඳ එකක් විතරයි අල්ලපු ගෙදර අයට උසස් ආහාර වේලක් ලැබුණා කියලා සිතේ හිඩසක් ඇති වුණා නේද? ධර්මයේ සුරකූ ඔබේ සිත සුරකින්නට හිඩසක් ඇති නොවෙන්නට ඔබ ඉගෙන ගත්තේ නැහැ නේද? දැන් ඔබේ සිත අර බොරු අඩුපාඩුව සිතට වද දෙනව නේද? අසත්‍ය සිත පිරෙහෙන්නට පටන් ගන්නව නේද? අල්ලපු ගෙදර අය උසස් ආහාරයක් ගන්නවා කියලා Tamanට ලැබුණේ කැඳ විදුරක් විතරයි කියලා. දෙයියෝ අපට බලන්නේ නැද්ද? කියන සිතිවිල්ල ඔබට එනව නේද? ධර්මයේ රැකපු ඔබේ සිත එහෙම අඩුපාඩුවක් දැනුනේ ධර්මය අවබෝධ වෙලා නැති නිසා නේද? ධර්මය අවබෝධ වුණා නම් කොහොමද ඔබට එතන දුකක් අඩුපාඩුවක් වේදනාවක් දැනෙන්නේ? අද මට උදේ ආහාරය වෙනුවෙන් ලුණු කැඳ එකක් විතරයි ලැබුණේ. දවල්ට එළවලුයි බතුයි විතරයි ලැබුණේ. රැට උණු වතුර විතරයි ලැබුණේ කියලා. සිතට මදිකමක් අඩුවක් හිඩසක් දැනෙන්නේ කොහොමද ධර්මයෙන් පෝෂණය වුණා නම්? විශ්වය විසින් ඔබේ නිරෝගීකම සැහැල්ලුව වෙනුවෙන් උසස්ම ආහාරයක් වන කැඳ විදුරක් ඇතුළු දවසේ ආහාර වේල් 3ක්ම ඔබට ලබා දුන්නා. ඒ ආහාර වේල් 3 වෙනුවෙන් ඔබේ සිත ප්‍රීතිය ඇති වුණේ නැහනේ. ඉතින් ඔබ සුරකින ධර්මය ඔබේ සිත සුරකිලා නැහනේ. හිඩසක් ඇති වෙලානේ. ඔබට සත්‍ය අවබෝධ වෙලා නැහනේ. Tamanට ලැබුණු දේ මදි කියලා දුක් වෙන එකද මේ සත්‍ය උධර්මය? මේ සත්‍ය උධර්මය තියෙන්නේ එයින් ඔබ සුරකින්නද? එහෙමත් නැත්නම් ඔබ ධර්මයේ සුරකිනවද? විශ්වයේ සත්‍ය වූ ධර්මයට අනුව දවසේ Tamanට ලැබෙන සියලු දේට Taman සෑහීමටපත් වෙන්න ඕනේ. Tamanට සත්‍ය අවබෝධ වෙලා නම් Tamanගේ සිතට අඩුවක් දැනෙන්නේ නැහැ. කෙමිකල් අඩංගු මස් මාංශ අඩංගු
තරුපන්තියේ ආහාර වේලක් අල්ලපු ගෙදරට ලැබෙන මොහොතේදී තමන්ට ලැබුණු උසස් ආහාර වේල ගැන අවතක්සේරුවෙන් දුක් වෙන්නේ නැහැ. තරුපන්තියේ තියෙන ආහාර වේලක අඩංගු වෙන කිමිකල් මස් මාංශ නිසා ඒ අය පහුවදා ඉඳලා රෝහල් වල බෙහෙත් භාවිතා කරමින් අපහසුතාවෙන් ගමන් කරන බව ඔබ දකිනවා. ඒත් ඔබට ධර්මය අවබෝධ නැහැ. මොකද ඔබේ සිත සත්‍ය අවබෝධ වෙන්න හුරු වෙලා නැහැ. හැම වෙලාවකම ඔබේ සිතට අඩුපාඩුවක් දුකක් දැනෙන්නේ අනිකාව සංසන්දනය කරන්න යන නිසා. ඒකෙන් මේ සත්‍ය වූ විශ්ව ධර්මතාවය සිතට අවබෝධ වෙන්නේ නැහැ. Tamanගේ නිරෝගීකම සැහැල්ලු භාවය වෙනුවෙන් ආහාර වේල ලබා දුන්නා කියන ප්‍රීතිය Tamanට ඇති වුණේ නැහැ. අද දවසේ ලබා දුන්න ඒ සියලු දේට ස්තුති කරන්න Taman පෙළඹුණේ නැහැ. ඊට පෙර ඔබ කලේ ඔබේ සිත විශ්වයට වෛර කළා. අල්ලපු ගෙදරට ලැබුණු ඒ දේවල් ගැන තණ්හාව ඊර්ෂ්‍යාව ඇති වුණා. Tamanට ලැබුණු දේ ඒ ගැන සෑහීමකටපත් වෙන්න Tamanට බැරි වුණානේ. ඔබේ සිත හැම නිතරම උත්සාහ කළේ අඩුපාඩු ගැන දුක් වෙන්න, අහිමි වීම ගැන, නොලැබීම ගැන දුක් වෙන්න, අනිකාට නිନ୍ଦා අපහාස කරන්න, අනිකාව පීඩාවටපත් කරන්න, වචනෙන් ක්‍රියාවෙන් සිතිවිල්ලෙන් හෝ පහර දීලා ඒ අයව පහත් කරන්න, අන්ධකාර බලවේගයකින් හෝ ඒ අයව පීඩාවටපත් කරන්න ඔබ උත්සාහ කළේ. ඔබේ සිතේ ධර්මය පුහුණු කළේ නැහැ. ධර්මය ඔබේ සිත තුලයි පිරිහිලා තියෙන්නේ. ධර්මය රැකෙන්නේ උසස් අන්දමින් Tamanගේ සිත තුලයි. ඔබ බලන්න මගේ Facebook page එකේ රට පුරාම ඉන්න නරක වෘත්තියක යෙදෙන අය අධික ලෙස ඇඩ් වෙලා ඉන්නවා. විවිධ වෙළඳ ව්‍යාපාර නම් යොදාගෙන කාන්තාවන්ට රැකියා ලබා දෙනවා. කුඩා ව්‍යාපාර, ගවුම් ඩිසයින්, පරණ ගවුම්, අලුත් ගවුම් මේ ආදී විවිධ නම් යොදාගෙන නරක ව්‍යාපාරයක් පවත්වාගෙන යන අය Facebook page එකේ ඕනෑ තරම් ඉන්නවා. ඒ වගේම තම සහෝදරියන්, දරුවන්, බිරින්දෑවරු ප්‍රවේශම් කරගන්න. විටින් විට ඒ අයගේ සැඟවුණු ස්වරූපය එලි දක්වනවා. නරක වෘත්තියක් කරන කෙනෙක් හඳුනා ගන්න දන්නේ ඒ අයව යූස් කරන අය තමයි. ඉතින් මේ සමාජයේ බහුලව පිරිහිලා තියෙනවා. ධර්මයේ රකින්නව විතරයි. ධර්මයේ බවට පත් වෙන්නේ නැති නිසා නිවැරදි මාර්ගය අඳුරන්නේ නැහැ. නිවැරදි මාර්ගයේ යන කෙනාව
වැරදිකරුවෙක් විදියට හංවඩු ගහනවා. ඉතින් ඔබ මේ ආකාරයට යහපත් කෙනාවත් අයහපත් කෙනාවත් එකම මිම්මෙන් තීරණය කරන්න. ඔබ බුද්ධිමත් කෙනෙක්ද? මෝඩයෙක්ද? තීරණය ඔබ සතුයි. මේ සියල්ල තේරුම් ගත්ත අය ඉන්නවා. ඒ අයට නෙමෙයි මේ කියන්නේ. Facebook page එකේ විවිධ අය විවිධ මට්ටම් වල විවිධ රැකියාවල විවිධ තරාතිරම් වල අය ඇඩ් වෙලා ඉන්නවා. ඉතින් මේ වැරදි කරන අය ඒ මට්ටමින්ම ඒ අයගේ ගොඩටම ඇද දාලා නාමිකව හංවඩු ගහන්න උත්සාහ කරන අය මේ කාලය තුල ප්‍රවේශම් වෙන්න. ස්වභාව ධර්මයේ නඩු අහන කාලය ආරම්භ වෙලා ඉවරයි. යහපතේ නියැලෙන අයට යහපත් ආකාරයෙන්ුත් අයහපත වචනය ක්‍රියාව සිතුවිල්ලෙන් ක්‍රියාත්මක කරන අයට සැරටම විනිශ්චය ආරම්භ වෙලා තියෙන්නේ. ඔබ දන්නේ නැහැ. ඒ නිසා තම සිත ආධ්‍යාත්මික ධර්මයේ බවට පත් කරගන්න. මේ ලැබුණු නව වසරේ වරදක් නෙවෙයි. ලැබූ වසර සුබම සුබ වසරක්. අසුබ කරගත්තේ ඔබේ සිතයි. ඔබ විශ්වයට ලබා දුන්න හොඳ නරක අනුවයි ඔබට යහපත අයහපත උදා වෙන්නේ. ඉදිරියේදී ස්වභාව ධර්මයේ වියරුවේ හවුල්කරුවෙක් වෙන්නෙත් නොවෙන්නෙත් එය තීරණය වෙන්නේ ඔබේ සිත කටයුතු කළ ආකාරයටයි. මේ ස්වභාව ධර්මය ගැන හොඳ අවබෝධයකින් හිටියද කියන එක දන්නේ ඔබේ සිතයි. ඒ නිසා හැකි තරම් තම සිත නිවැරදි කරගෙන ධර්මයේ අවබෝධයටපත් වෙන්න. මේ ස්වභාව ධර්මයේ සතා සිව් පාවා පවා පෙන්නලා දෙන්නේ ධර්මයයි. අවබෝධයෙන් ගමන් කරන්න. මේ ලෞකිකය තුල වහලෙක් නොවි ආධ්‍යාත්මික සිත පිහිටුව ගන්න. අවබෝධයෙන් නිහඬව අන් අයට හිංසාවක් නොවන විදිහට ගමන් කරන අය හඳුන ගන්න. බුද්ධිමත් වෙන්න. අන්ධකාරය අද ගිහි පැවිදි සියල්ලන් තුලින්ම ක්‍රියාත්මක වෙලා විවසනය ආරම්භ වුණාට පස්සේ ඔබ දුක් වෙනවට වඩා මේ දේශය තුල ආධ්‍යාත්මික ගුරුවරු හඳුනගෙන ඒ අය පෙන්වා දෙන මාර්ගයේ ගමන් කරන්න. කොරෝනා විවසනය කාලේ ඔබ ආධ්‍යාත්මික විශේෂ ප්‍රාතිහාර කරන අයට දොස් පැවරුවා වගේ ඉදිරි විවසනවලදී දොස් නගන්නට එපා. චෝදනා කරන්නට එපා. ඒ අයව ඉදිරියට ගෙනෙන්නේ නැතුව කරදර විතරක් එන වෙලාවට විශේෂ ප්‍රාතිහාර කරන
ආධ්‍යාත්මික විශ්වයේ ඒ විශේෂ පුද්ගලයන්ට චෝදනා කරාට වැඩක් නැහැ. තමන්ගේ සිත දමනය කරගන්න. ප්‍රීතියෙන් සාමයෙන් ගමන් කරන්න. ඒ සඳහා ඔබ සැම දෙනාටම ප්‍රඥාව පහළ වේවා. ඔබ සැමට දෙවි පිහිටයි.